Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අදත් ඔයාලට අලුත් ලස්සන vlog එකක් අරගෙන ආවා. අද අපි මේ යන්න හදන්නේ ගොඩාක් ලස්සන place එකකට. විශේෂයෙන් මේක TikTok එකේ එහෙම ගොඩාක් viral වුණා. අපි ඉතින් ගිහිල්ලා බලමු අපේ place එක කොහමද කියලා. කුළුඳුල් අරලිය මල් තිබුණා කඳුළු අරවි නුඹ සේමා කෙහෙල් ගවසා සුවඳින් වෙතොලින් රුරන හැඟුනේ නවතින බව නෑ කියලාමා එනවා නම් යලි කවදාවත් නෑ හංගා එනවා නම් යලි කවදාවත් නෑ හංගා අපි දෙන්න ඉතින් ලස්සන සින්දුවකුත් දාගෙන පොඩි ගාජකුත් ගහගෙන ඔහම එනකොට දන්නව නැතුව අපේ ප්ලේස් වලට අපි ඇවිල්ලා ඉවරයි. හරි අපි ආවා. අද අපි ඇවිල්ලා ඉන්නේ කායහන්ගම rooftop cafe and bar එකට. මෙතන නම් අතරම මෝරම ලස්සන ප්ලේස් එකක්. මට නම් ගොඩාක් ආසෙත් වුණා. අපි දෙන්න ඉතින් ආපු ගමන් කෙලින්ම ගියේ උඩට. රිලැක්ස් වෙන්න ඕන නම් ඇත්තටම උඩ තමයි ෂාක්. එතන හරිම නිදහස් ඇත්තටම. අපි ඉතින් වාඩි වෙලා නිදහසේ කතා කර කර ඒ වගේම මගේ ෆොටෝස් වීඩියෝස් ටිකක් එහෙම අරගෙන අපිට තව තියෙනවා ලස්සන බීච් view එකක්. ඒක දිහාත් බලාගෙන නිදහසේ වාඩි වෙලා හිටියා. ඉතින් මෙතනට එන ගෙස්ලා එයාලා ගොඩක්ම කරන්නේ මෙතනට ඇවිල්ලා වර්ක් කරනවා. ඒ වගේම මම එදා දැක්කා එයාලා පොත් කියවනවා ගෙනල්ලා. ඇත්තටම හරිම ෂෝක් ඒ වගේ දේවල් කරන්න මෙතන. මේ තියෙන්නේ අපි එදා ඕඩර් කරපු කැම ටික. මෙයා නම් ඉතින් තනියම කනවා මට දෙන්නෙත් නෑ. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Hands collide like waves on the shore. Every touch leaves me craving more. Eyes meet, worlds colors collide with you. Love's where I reside. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. Even in dark skies, your light remains through every storm. You ease my pain, a rhythm of hearts. No need to pretend, this love story will never end. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever, wild and free. ඔය විදියට අපි අපේ දවස එන්ජොයි කරලා පහලට බැස්සා. මෙතන ටීෂර්ට් වගේක් තියෙනවා දැක්කලා මෙයාට මේ ටීෂර්ට් ටික ඕන වෙලාද කොහෙද ඒ ටික අල්ලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද අපේ දවස ගෙවුනේ. හරිම නිදහස්, හරිම ෂෝක්.
අපි ඉතින් තවත් මේ වගේ අලුත් ඩේ ව්ලොග් එකකින් ආය හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම ටටා බයි.